ආයුබෝවන්. ඔන්න අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. හිතන්නකෝ ඔයාලා ස්විච් එකක් ඔන් කරන හැම වෙලාවෙම අර ලයිට් එක පර්තු වෙන්නේ කොහොමද කියලා කවදා හරි හිතුවද? අන්න ඒකයි. අද අපි බලමු ශ්‍රී ලංකාවේ බලශක්ති කතාවේ අගක් මුලක්. ඇත්තරම කවදා හරි හිතලා තියෙනවද මේක අපේ ජීවිතේට කොච්චරනම් සම්බන්ධයිද කියලා? හිතන්නකෝ ඔය ෆෝන් එක charge කරන එකේ ඉඳන් රෑත පත්තු වෙන ලයිට් එක වෙනකන් මේ හැම දෙයකටම පිටිපස්සේ තියෙන අර නොපෙනෙන බලය ඒක එන්නේ කොහෙන්ද? අන්න ඒක තමයි අපි අද හොයලා බලන්න යන්නේ. හොඳයි. එහෙනම් මේ කතාව හරියටම තේරුම් ගන්න නම් අපි මුල ඉඳන්ම පටන් ගමු. අතිවාරම දාගමු. මොකද ඇත්තටම මේ කියන ශක්තිය කියන්නේ? හරිම සරල දෙයක්. ශක්තිය කියන්නේ සරලවම කිව්වොත් යම් වැඩක් කරන්න තියෙන හැකියාවට. එතකොට අපේ ජීවිතේ වැඩ කටයුතු කරගන්න අපිට උදව් වෙන දේවල් වලට තමයි අපි ශක්ති ප්‍රභාව කියලා කියන්නේ. හොඳයි. ඉතින් මේ ශක්තිය ලබා ගන්න අපිට ප්‍රධාන වශයෙන් පාරවල් දෙකක් තියෙනවා. ඇත්තටම මේ තෝරා ගැනීම උඩ තමයි මුළු ලෝකෙම බලශක්තිය අනාගතය තීරණය වෙන්නේ. මෙතනින් ඔයාලට වෙනස පැහැදිලිවම බලාගන්න පුරුවා. බලන්නකෝ එක පැත්තක තියෙන්නේ අපි පාවිච්චි කරද්දී ඉවර වෙලාම යන පුනර්ජනනීය නොවන සම්පත්. අනිත් පැත්තේ තියෙන්නේ ස්වභාවිකවම අලුත් වෙන. ඒ කියන්නේ කවදාවත් ඉවරයක් නැති පුනර්ජනනීය ප්‍රභාව. හරි. අපි මුලින්ම බලමු අර ටැංකියේ හිස් වෙනවා වගේ ඉවර වෙලා යන ප්‍රභාව ගැන. මේවා කියන්නේ අපි පාවිච්චි කළාට පස්සේ ආය හැදෙන්න අවුරුදු මිලියන ගණක් යන જાතිය සම්පත්. මේ වගුව දිහා පොඩ්ඩක් බලන්න. එක පැත්තකින් ගත්තම ගල් අඟුරු තෙල් වගේ පොසිලේ ඉඳන හරි මේවයින් ලොකු බලයක් ගන්න පුළුවන්. ඒත් ඒකට ගෙවඬු වෙන පාරිසරික වන්දියත් ඒ වගේම ලොකුයි. අනිත් පැත්තෙන් නිෂ්ටික ශක්තිය. ඊටත් එහා පොඩි දෙයකින් මහා බලයක්. හැබැයි පොඩි වැරදීමක් වුණොත් වෙන්න පුළුවන් විනාශය නම් හිතා ගන්නවත් බැලේද? හරි. එහෙනම් දැන් අපි බලමු අනාගතයට තියෙන හොඳම විසඳුම ගැන. ඒ කියන්නේ අපිට දිගටම නොනවත්වාම ශක්තිය දෙන තිරසාර විකල්පය පුනර්ජනනීය ප්‍රභාව. හැබැයි ඉතින් මෙතනත් වාසි එක්ම අවාසිත් තේනවා. හිතන්නකෝ ඉරයි හුළඟයි පරිසරයට හරිම හොඳයි. ඒත් රැට ඉර නෑ හැමදාම හුළඟ නෑනේ. ජල විදුලිය ගත්තොත් හරිම විශ්වාසයි. ඒත් අර ලොකු වේලි හදද්දී පරිසරයට වෙන හානිය ගැනත් හිතන්න වෙනවා. පෙනවා නේද හැම දෙයකම යම්කිසි හුවමාරුවක් ට්‍රේඩ් ඔෆ් එකක් තියෙනවා. මේ කියමනින් කියවෙන දේ හරිම වැදගත්. දේශගුණික විපර්යාස හමුවේ පුනර්ජනනීය ප්‍රභව වෙත යොමු වීම අත්‍යවශ්‍ය කරුණක් වෙලා. ඒ කියන්නේ මොකන්ද මේක දැන් කැමැතිනම් කරන දෙයක් නෙවෙයි. මේක කරන්නම වෙන දෙයක් බවට පත් වෙලා. හරි. දැන් අපි ඔය ලෝකේ කතාව පොඩ්ඩක් පැත්තකින් තියලා කෙලින්ම අපේ රට දිහාට හැරෙමු. ශ්‍රී ලංකාවේ තත්ත්වය ඇත්තටම කොහොමද තියෙන්නේ? ලංකාවේ බලශක්ති කේක් එක බෙදලා තින්නේ ඔන්න ඔය විදියට. බලන්නකෝ කේක් එකේ ලොකුම කෑල්ල ආйти තාප විදුලියට. ඒ කියන්නේ ගල් අඟුරුයි තෙලුයි. ඊළඟට ජල විදුලිය. අර ඉරෙන් හුළඟෙන් ගන්න බලශක්තියට තාම ආйти වෙලා තියෙන්නේ පොඩි කෑල්ලක් විතරයි. එතකොට අපේ ප්‍රධාන සැපයුම ඉන්නේ මෙහෙමයි. එකක් තමයි නොරොච්චෝලේ වගේ තැන්වලින් ඉන ගල් අඟුරු තාප විදුලිය. ඊළඟට අපේ රටේ බලශක්ති කොඳු නාරටිය වගේ වුණු මහවැලි ලක්ෂපාන වගේ ජල විදුලි බලාගාර. දැන් අලුතින්ම මේකට එකතු වෙමින් තියෙනවා මන්නාරමේ සුළං බලයයි, ගෙවල් උඩ තියෙන සූලේ පැනලයි. හොඳයි. එහෙනම් මේ යන ගමනේ ඊළඟ නැවතුම මොකක්ද? ශ්‍රී ලංකාවට තියෙන අනාගත සැලැස්ම මොකක්ද? මෙන්න තියෙනවා ඉලක්කය. 70%ක් 2030 වෙද්දී අපේ මුළු විදුලි අවශ්‍යතාවයන් 70%ක්ම පුනර්ජනනීය ප්‍රභව වලින් සපයා ගන්න ඕන. මේක ඇත්තටම ලොකු, හරිම අභියෝගාත්මක ඉලක්කයක්. ඉතින් ඇයි මේ වගේ ලොකු ඉලක්කයක් තිරාගන්නේ? හේතු ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් අපේ පරිසරය සුරකීම, අනික තමයි ඉන්ධන ගේන රටෙන් පිටට එදිලා යන අමිල විදේශ විනිමය ඉතිරි කර ගැනීම. ඉතින් මේක පරිසරයට වගේම අපේ ආර්ථිකයටත් ලොකු හුස්මක් ගන්න අවස්ථාවක්. හරි. එහෙනම් දැන් අපි මේ කතා කරපු හැම කෑල්ලක්ම එකතු කරලා සම්පූර්ණ චිත්‍රය, the big picture එක දිහා බලමු. මොකද මේකේ තියෙන තීරණාත්මකම කරුණු. මෙන්න මේ වගුවෙන් අපේ බලශක්ති කතාවේ හදවතම පෙන්නනවා. බලන්නකො මේක ගල් අඟුරු ලාභයි ස්ථාවරයි. හැබැයි පරිසරය විනාශයි. ජල විදුලිය පිරිසිදුයි. හැබැයි නියගයක් ආවොත් වැඩේ ඉවරයි. ඉරයි හුළඟයි නොමිලේ. ඒත් ඒක ගබඩා කරන එක හරිම මිලාදිකයි. පේනව නේද මේකේ තියෙන සියුම් තුලනේ. ඉතින් අවසාන වශයෙන් අපි ඉතුරු කරලා යන ප්‍රශ්නේ තමයි මේක. ඔය කියන 70%ක දැවැන්ත ඉලක්කය යථාර්ථයක් කරගන්න යන ගමනේදී ශ්‍රී ලංකාව විදිහට අපි මුහුණ දෙන ලොකුම අභියෝගය මොකක් වේද? ඒ ගැන හිතන්න යමක් ඉතිරි කරමින් අදට අපි මෙතනින් නවතිනවා. නැවත හමු වෙමු.